කියවද බලන්න මොකක්ද කියලා. බලමු. ආදරණීය ඩිල්කී. ඉතින් කොහොමද වාට? මම කවුද කියලා දැනගත්තොත් ඔයාට පුදුමත් හිතේ. ඉතින් මම මේ ලියුම ලියන්නෙම ඔයා ගැන මට කියන්න දේවල් ගොඩාක් තියෙන නිසා. චූටිම චූටි කෙල්ලෙක් විදිහට මේ ලෝකෙට ආපු ඔයා අද මේතනට ඇවිත් ඉන්නේ ගොඩාක් බාධක මැද්දෙන්. ඒ ඔයා බැහැ කියලා හිතුන හැම තැනකදීම ශක්තිමත් වුණ නිසා. කවුද මෙච්චර ඔයාගේ හිතේ එකින් එක ගොඩනැගුණ හීන වෙනුවෙන් ඔයා රෑ දෙවල් නොබල මහන්සි වුණා. ඒ හීන අද ඔයා ඉස්සරහම හැබෑවෙලා. ඔයා හරිම ධෛර්යවන්තයි. ඔයාගේ අම්මයි තාත්තයි මේ දේ ඔයාට කියලා නැතුව ඇති. හැබැයි ඒ දෙන්න අද ඔයා දිහා බලාගෙන සෑහෙන ආඩම්බර වෙනවා. ඔයා කරන පොඩි දෙයකින් උනත් බලාපොරොත්තු වෙන්නේ එයාලව සතුටු කරන්න නේද? ඔයා හරිම ආදරණීය දුවෙක්. අවුරුදු ගණන්, මාස ගණන්, දවස් ගණන් ගත වෙලා ගිහින්. ලස්සන දවස් වගේම අමාරුම දවස්වලත් ඔයා අනිත් අය ගැන බලන එක නැවැත්තුවේ නැහැ. ඒ හැම මොහොතෙම ඔයාට එයාලව දැනුණා. හැබැයි ඔයාට ඔයාව දැනුණාද? ඔයා මූණෙන් නොපෙන්නන ගොඩාක් දේවල් හිත ඇතුලේ තියාගෙන නේද හිටියේ? ඔයා ඔයාගේ අමාරුම කාලේ ගෙවුවේ තනියම කොට්ටේ බදන් ඉකි ගහන ගමන් කියලා මම දන්නවා. මේ හැමදේම තනියම දරාගත්ත ඔයා මට නම් වීරවරියා. ජීවිතේ ඉස්සරහටත් අමාරු වෙයි. ඔයා ගොඩාක් කැපකිරීම කරාවේ. ඒත් මට කියන්න තියෙන්නේ ඔයාට ඔයාව දැනෙන්න ඉඩ අරින්න. ඔයා හරිම ශක්තිමත්. ඔයා ධෛර්යවන්තයි. ඔයා ආදරණීය දුවේ. ඒ වගේම හැමදේම දරාගත්ත වීරවරියා. දැන්වත් දන්නවද මම කවුද කියලා? මම තමයි ඔයා. ඇත්ත තමයි. මං ගැන හිතන්න ඇත්තටම එහෙම වෙලාවක් තිබුණ නැහැ. එහෙම ඇටෙන්ෂන් දුන්නේ නැහැ මං ගැනම. ඒ කියපු දේවල් ඇත්ත කියලා හිතෙනවා. ඇත්ත කියලා හිතෙනවා. අපි හැමෝ ගැනම බලනවා. අපි හැමෝටම ආදරය කරනවා. හැමෝටම ආදරය දෙනවා. අම්මලා තාත්තලාද, හස්බන්ඩ්ද, බොයිෆ්‍රෙන්ඩ්ද, යාළුවද. හැබැයි අපි වෙනුවෙන් අපි කාලයක් වෙන් කරලා නැහැනේ. මම කියනවා අපි ගෑනු අය විදියට අනිත් අයව බලාගන්න ඕනේ. ඒනට අපි එනත් පොඩ්ඩක් හරි බලන්න ටයිම් එකක් තියාගත්තා නම් හොඳයි. අපි ගැන ගෙදර වැඩි බලා විදිහට මම දැඩි ගොඩක් දේවල් ඉතින් කැප කරලා මල්ලි වෙනුවෙන් අම්මා තාත්තා වෙනුවෙන් ඉතින් ගොඩක් දේවල් කරලා තියෙනවා. ඇත්තටම ඒ කියන්නේ දුක හංගගෙන ඉඳපු දේවල් ගොඩක් වෙලා තියෙනවා. ඒක මම දන්නේ. කියන්නේ පොඩ්ඩක් නැවතිලා එහෙම තමන් වෙනුවෙන් කාලයක් වෙන් කරගන්න. ලෝක කාන්තා දිනේ දවසේ මගෙන් ඔයාලට පණිවිඩයක් තියෙනවා. ඔබ ඇතුලේ ඉන්න ඇයව හොයාගන්න, ඇයට සවන් දෙන්න සහ ඇයව විශ්වාස කරන්න. ඇයව විශ්වාස කළා මේ ලෝකේ ජය ගන්න ඉදිරියටම යන්න.